ඔයාටත් හිතුණාද ඇයි ලෝකෙන් රටවල් භාගයකට සමයක නැත්නම් රස්නේ කාලේ තියෙද්දී ඉතුරු භාගයට වින්ටර් එක නැත්නම් සීත කාලේ ඇයි කියලා. මම මේ ඉන්න UK වලට දැන් වසන්ත කාලේ. ඒ කියන්නේ රස්නේ කාලේ පටන් අරන් තියෙන්නේ. UK විතරක් නෙමේ මේ සමකයෙන් උඩ තියෙන උතුරු අර්ධගෝලයේ අනෙක් රටවල්. ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, රුසියාව විතරක් නෙමේ ජපානයට පවා මේ පටන් ගන්නේ රස්නේ කාලේ. හැබැයි මේක බලන ඔයා ඉන්නේ ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, සවුත් ඇෆ්‍රිකා. එහෙමත් නැත්නම් ආජන්ටිනාවල නම් ඔයාට මේ පටන් ගන්න යන්නේ වින්ටර් එක. ටෙක්නිකලි කිව්වොත් ඕටම් තමයි. හැබැයි වින්ටර් එක තමයි පටන් ගන්න. මේකට හේතුව තමයි ප්ලැනට් අර්ත් නැත්නම් පෘථිවිය මෙහෙම කෙලින් නෙවෙයි තියන්නේ ඇලයට. හරියටම කිව්වොත් අංශක 23මාරක්. දැන් ඔයාලට මතක් වෙයි ඉස්කෝලේදී ටීචර් කිව්වා තමයි පෘථිවිය අංශක 23මාරක් ඇලයි කියලා. දැන් මේ ඇල වෙලා තියෙන පෘථිවිය නිකන් ඉන්නේ නැහැ. තමුන් වටේ කැරගෙන අතරේ හිමින් හිමින් ඉර වටෙත් යනවා. දැන් හිතන්න ඉර තියෙන්නේ මෙහෙ කියලා. එහෙමනම් උතුරු අර්ධගෝලයේ මේ කාලෙදී මූණ දාලා තියෙන ඉරට. ඒ කියන්නේ ඉරේ රශ්මිය කෙලින්ම මේ උතුරු අර්ධගෝලයට ලැබෙනවා. ඒක තමයි උතුරු අර්ධගෝලයට මේ කාලේ රස්නේ නැත්තම් සමයක. දැන් මේක ටික ටික ඉර වටේ යද්දී එක වෙලාවකදී පටන් ගන්නවා මේ දකුණු අර්ධගෝලය ඉරට අන්නේ වෙලාවේ තමයි දකුණු අර්ධගෝලයේ තියෙන රටවල් වලට සමයක පටන් ගන්න. දැන් වාට හිතෙන්න පුළුවන් අපට වින්ටර් සමය විතරක් නෙමේ ස්ප්‍රින්ග් නැත්තම් වසන්තයත් ඕටම් නැත්තම් සරත් කාලෙකුත් තියෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි මේක එකපාරට පීක් එකෙන් පීක් එකට නෙමෙයි වෙන්නේ. සමයක ඉඳන් වින්ටර් එකට ට්‍රාන්සිට් වෙද්දී ටික ටික ලැබෙන හිරු රශ්මිය සැර අඩු වෙද්දී ඕටම් එක නැත්තම් සරත් කාලය එනවා. මේක අනිත් පැත්ත වින්ටර් එකේ ඉඳලා සමයක පැත්තට නැත්තම් හිරු රශ්මිය ටික ටික වැඩියෙන් ලැබෙන්න පටන් ගද්දී අන්න ස්ප්‍රින්ග් එක නැත්තම් වසන්ත කාලය එනවා. මේකේ බලපෑම සමකයේ කිට්ටු රටවල් වලට අඩුයි. උදාහරණයක් විදිහට අපි ලංකාව ගත්තොත් මේක තියෙන්නේ සමකයෙන් චුට්ටක් උඩ. ඒ නිසා තමයි අපට අවුරුද්දේ වැඩි කාලයක් රස්නේ කාලේ තියෙන්නේ. හැබැයි හොඳට හිතලා බැලුවොත් දෙසැම්බර් ජනවාරි කියන්නේ අපට චුට්ටක් සීතලයි නේද? ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ පීක් එකේ කාලෙට සමකයට කිට්ටුවෙන් තිබ්බත් චුට්ටක් උඩ නිසා ලංකාවටත් පොඩි සීතලක් තියෙනවා. මේක සමකයෙන් ඈතට යන්න මේකේ බලපෑම එක්ස්ට්‍රීම් වෙනවා. උදාහරණයක් ගත්තොත් නෝත් පෝල් එක නැත්තම් උත්තර ධ්‍රැවයේ තියෙන මෙතෙන්ට අවුරුද්දේ මාස 6කට කිට්ටු කාලයක් ඉර බහින්නේ නැහැ. සමයක දිගටම. සීතලයි තමයි හැබැයි ආලෝකයේ දිගටම තියෙනවා. මේකේ බලපෑම දක්ෂිණ ධ්‍රැවයට අනිත් විදිහට බලපාන්නේ. උත්තර ධ්‍රැවයට මාස 6ක් ආලෝකයේ දවල් තියෙද්දී දක්ෂිණ ධ්‍රැවයේ තියෙන්නේ මාස 6ක් අඳුරේ.